හොඳයි අදත් අපි ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මනෝජ් නානායකගේ YouTube channel එකට. මම හිතන්නේ සුවිශේෂී කරුණු කීපයක් අද දවසේ අපිට ඔබත් සමග කතා කරන්න තිබෙනවා. ඒ අතුර තිබෙනවා අනුරගේ කනිනුත් රිංගුවාද. එහෙම තමයි අද දවසේ අපි කතාව පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඒ අතරතුර ගිනිගත් දේපලට වන්දිගත් චමල්ගේ සියලුඟම ගිනි ගැනීම කියලා අද දවසේ තවත් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණේ තමයි තාරුණ්‍ය පීඩාවෙන් මුදවා ගන්න බව. කියා රනිල්ගේ ආතතිය අඩු කරන්න ගිය හරින්ට වැඩ හරියන ලකුණු. එනිසා ඔන්න ඔය වගේ මාතෘකා කීපයක් සුවිශේෂී මාතෘකා කීපයක් අද දවසේ අපි සම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ආරාධනා කරනවා. තවමත් මනෝජ් නානායකගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම මේ මොහොතේ ඔබට හැකියාව තිබෙනවා අපිව subscribe කරන්න අපේ නිත්‍ය ග්‍රාහකයෙක් බවට පත් වෙන්න. ඊට අමතරව හැමදාම සුපුරුදු විදියට අපි ඔබට කියන ආකාරයට ඔබේ හිතවතෙක්, ඥාතියෙක්, නෑයෙක්, ආදරණීයෙක් නේ ඕනෑම කෙනෙක්ව මනෝජ් නානායකගේ YouTube channel එක සමග සම්බන්ධ කිරීමට ඔබට හැකියාව තියෙනවා. ඔවුනුත් මේ මනෝජ් නානායකගේ YouTube channel එකේ නිත්‍ය ග්‍රාහකයන් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන ඔබටම තමයි. මේ වීඩියෝ පට ඔබේ හිතවතුන් ඔය කලින් කියපු එකී නොකී සියලු දෙනා අතරේ බෙදා ගැනීමෙන් ඔබට පුළුවන් මේ කාලීන තොරතුරු ගැන සමාජයේ තියෙන තොරතුරු ගැන දැනුම්වත් වෙන්න. සමහරක් වෙලාවට ඔබ හිතනවා සමහරව හිතනවා ඇයි සර් තාම මේ වීඩියෝ එකක් කරේ නැත්තේ? අයියෝ මනෝජ් අයියෝ මේ වීඩියෝ එකක් කරේ නැත්තේ? අපි බලන් ඉන්නවා කියලා කියනවා. හැබැයි අපි එක දෙයක් කියනවා. අපි ටිකක් slow and steady වෙන්න කැමති. ඒ කියන්නේ අපි එකෙන් කියන්නේ ප්‍රවෘත්ති වල වටිනාකම කාලය ගත වෙනකොට පිළුණු වෙන විත්‍ය ඇත්ත. හැබැයි සමහරක් දේවල් තියෙනවා හරියටම ඒ ආයතන වලට කතා කරලා හරියට මේ බලධාරීන් එක්ක යම් අදහස් වමාරුවක් කරගෙන තොරතුරු එකතු කරගෙන ඒ එකතු කරගත්ත තොරතුරු ඔබට කියන්න තමයි අපි අපේ YouTube නාලිකාව හරහා ගොඩාක් උත්සාහ කරන්නේ. ඒ නිසා අපි වැඩිපුර උත්සාහ කරනවා මේ විදිහට. මොකද හේතුව විශ්වාසනීයත්වය කියන එක අපිට ගොඩක් වටින නිසා සහ බොරුව ජනගත වෙන රටක් වෙනුවට ඇත්ත ජනතාවට ලබා දෙන රටක්, ජනතාව සත්‍ය දැනුම්වත් වෙන රටක් තමයි අපේ අපේක්ෂාව. ඒ නිසා අපි ඒ වෙනුවෙන් යම් කාලයක් ගත කරනවා වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අද පළවෙනි කතාව තමයි අපි කතා කරන්න හදන්නේ අනුරගේ කනිනුත් රිංගුවාද නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ කනිනුත් සමහරු රිංගන්න හදනවාද නැත්තම් හැදුවා වගේ සමහරක් ඒවා තියෙනවා. සමහර ඒවා අනුර කුමාර දිසානායක මේ වැඩේ කරාද? ඒ වගේ ප්‍රශ්න කීපයක් පහුගිය සතිය තුල ආවා. අපි දැක්කා මේ සම්බන්ධයෙන් කතා කරන ප්‍රධානම මාතෘකාව වුණේ 2025 ජූනි මාසේ 6 වෙනිදා අද පත්තරේ 2025 ජූනි මාසේ 6 වෙනිදා අද පත්තරේ විශේෂ සිරස්තලයක් එක ප්‍රවෘත්තියක් තිබ්බා. ඒ තමයි රුපියල් ලක්ෂ 40ක් වංචා කළ අයයි දඬුවම් සහ වන්දිනියමව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස්. මේක ටිකක් බරපතල කාරණයක් නේ. ලක්ෂ 40ක් වංචා කරපු එකෙක් නේ දඩයක් දඬුවම් සහ වන්දිනියම වෙලා හිටපු එකෙක්ට මැයි මාසේ 12 වෙනිදා තිබිච්ච වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ඔබ දන්නවා හැමදාම නිදහස් දිනයට ඒ වගේම වෙසක් උත්සවය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව දීලා සිරකරුවෝ යම්කිසි ප්‍රමාණයක් මුදා හැරීම සිද්ධ කරනවා. නම් ඔක්කොම තියෙනවා 388 ඇතුලේ මෙන්න මේ කියන තැනත්තා හිටියා කියන එක තමයි කියන්නේ. මේක අනුරාධපුර ගරු මහාධිකරණයෙන් තමයි වාර්තා වෙලා තිබුණේ. විත්තිකරුට එරෙහිව, ඒ කියන්නේ ඒ කියන විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විතරක්, ඒ කියන්නේ මේක මහාධිකරණයේ සිද්ධ වෙන්නේ. මහාධිකරණයෙන් තමයි මේ ජනාධිපති සමාව දුන්නා කියලා කියන්නේ. මහාධිකරණයේ තිබ්බ නඩුවකට තමයි ජනාධිපති සමාව දුන්නා කියලා කියන්නේ. ඒ කියන්නේ දඬුවම් නියමිත නඩුවකට. හැබැයි එයාට තව නඩු 20ක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණේ. හරිද? ඉතින් ඒ නිසා මේ චරිතය එච්චර ලේසි පහසු චරිතයක් කියලා අපි දකින්නේ නැහැ. එතකොට මේ කාරණේ ගත්තාම මූලිකවම එදාම 6 වෙනිදාම අපි දැක්ක අජිත් පී පෙරේරා. හරි අජිත් පී පෙරේරා මම හිතන්නේ බණ්ඩාරගම සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයා වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේක පාර්ලිමේන්තුවේදී මතු කරනවා. හරි මේක පාර්ලිමේන්තුවේදී මතු කරනවා. මතු කරලා කියනවා මේක ජනාධිපති මෙහෙම එකක් කළා තියෙනවා මෙහෙම එකක් කියලා. අන්න එතනින් එහාට මේක ලොකු සමාජයේ හාහුවක් බවට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වීම ඇතුලේ ලොකු ප්‍රශ්න ගණනාවක් තිබ්බා. අපිත් දන්න අයට කතා කරා මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අන්තිමට දැන් වෙනකොට අන්න කාරණාව එළියට ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට ජනාධිපති මාධ්‍ය අංශය නේ ජනාධිපති මාධ්‍ය අංශය 7 වෙනිදාම, ඒ කියන්නේ 6 වෙනිදා මේක සිද්ධ වෙන්නේ හෙළිදරව් වෙන්නේ 7 වෙනිදාම ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. මේක ඔබට දැන් තිරේ බලා ගන්න හැකියාව ලැබෙයි. වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම 2025 කියලා.
හරිද? ඒකෙදි කියනවා හරිද? ඒකෙදි කියනවා මෙන්න මෙහෙම කතාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 එක වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමි වී තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ. හරිද? ඔක තමයි කියන කාරණය. කියන්නේ ජනාධිපති සමාව දෙන විදිය කියන්නේ. කවුද ඒගොල්ලන්ව තෝරන්නේ? තෝරන්නේ අදාළ බන්ධනාගාරවල අධිකාරීවරුන් තමයි මේක තෝරන්නේ. තෝරලා ඒ නම් ලයිස්තුව බන්ධනාගාර මූලස්ථානට එව්වට පස්සේ බන්ධනාගාර මූලස්ථානයෙන් ඒක යොමු කරනවා අදාළ අමාත්‍යාංශයට නේ. අධිකරණ අමාත්‍යාංශය. මොකද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන අධිකරණ අමාත්‍යාංශය යටතේ. ඒතර අධිකරණ අමාත්‍යාංශයට ඒක යොමු කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශය ඒක පරීක්ෂා කරලා බලනවා. අධිකරණ අමාත්‍යාංශය නිශ්චිතයි. මොකද පරීක්ෂා කරලා බලනවා ලේඛනීය විතරයි පරීක්ෂා කරලා බලන්නේ. හරි? ලේඛන පරීක්ෂා කිරීමක් කරනවා. කරලා ඒක යවනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ජනාධිපති ලේකම් කාර්යාලය ලේඛනේ බැලුවා. ජනාධිපතිවරයාගේ පොදු කැමැත්ත මත හරි? පොදු කැමැත්ත මත ජනාධිපතිවරයා විසින් මේ නම් වලට සිරකරුවන්ට අනුමැතිය දීලා පොදු සමාව ලබා දීම සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. ඊට පස්සේ මේකේ වැදගත්ම කැලේ මෙන්න මෙහෙම කියනවා. කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව, ඒ කියන්නේ දැන් අපි කියපු කතාව අදාළව 2025 දාතමින් 6 ඇලෙරක් 1 ඇලෙරක් යෝජිත ඇලෙරක් ජපෝ සමා ඇලෙරක් වාර්තා ඇලෙරක් 5 කෙටිරක් 12 ඇලෙරක් 2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත වූ අතර හරිද? නම් ඔක්කොම තියෙනවා 388ක්. හරිද? ඒකේ වන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා විසින් තමයි වන්නේ. හරිද? ඒකේ තියෙනවා නම් 388ක්. එම ලේඛනයේ කිසිදු තැනක හරිද? මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එම ලේඛනයේ කිසිදු තැනක, ඒ කියන්නේ නම් 388න් කිසිම තැනක හරිද? ඒ නම් 388 ඇතුලේ අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවේ. එනම් පොදු සමාව සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන නම් 388ට එම පුද්ගලයා කිසිසේත්ම ඇතුළත් වී නැත. හරිද? කිසිසේත්ම ඇතුළත් වී නැත. හරිද? මොකද්ද මෙයාගේ නම? විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න. හරිද? වරදකරු බවට පත් කරන්නේ 2025 දණ්ඩන නියමය කරන්නේ 2025 හරි? ඒකෙන් නම් කියනවා චූදිත විසින් වින්දිත පාර්ශ්ව වෙත රුපියල් ලක්ෂ 20ක් හරිද? වන්දි මුදලක් ගෙවීමට නියම කරන අතර ඒ නොගවන්නේ නම් දඩයක් ලෙස අය කිරීමට එකී දඩය නොගෙවන්නේ නම් මාස 6ක සිර බරපතල වැඩ සහිත සිරදනුමක් නියම කරා කියලා. ඊට අමතරව අවුරුදු 2ක් අත්හිටු අවුරුදු 2 සිරදනුමක් දීලා ඒක අවුරුදු 5කට අත්හිටවලා තියෙනවා. ඊටත් අමතරව රුපියල් 20000ක දඩයක් දීලා තියෙනවා. ඒ දඩේ ගෙවන්න නැත්නම් තවත් මාස 6ක් සිරදනුවම් නියම කරලා තියෙනවා. දැන් ඔහොම තියෙනකොට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? ඔහොම තියෙනකොට තමයි දැන් මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක. හරිද? ගාමිණී බී දිසානායක මේ ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනවා. රයිට්? මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනවා. මොකක්ද යා කියන්නේ? අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ තිලක අතුල තිරගත ඔන්නයාගේ කතාවට බ්ලා 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 කියලා කියනවා. එයාව දන්නේ සංග්‍රහය 386 හරි? 386 ඒ කියන්නේ සාවද්‍ය පරිහරණය හරි? ගැන තමයි එතෙන්දී මූලිකවම කතාව යොමු වෙන්නේ. හරි? සාපරාධ්‍ය සාවද්‍ය පරිහරණය කිරීම තමයි දන්නේ සංග්‍රහය 386 වෙනි වගන්තිය කියලා කියන්නේ. හේතුවෙන් ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන්න ලෙස ගරු අධිකරණය විසින් නියම කර ඇති අතර එම දඩය නොගවන්නේ නම් මාස 6ක බරපතල වැඩ සහිත සිරදනුවම් නියම කර ඇත. හරිද? ඊට පස්සේ කියනවා මේක අහවල් දවසේ තමයි මේක ගෙවන්න මේ සමාව දෙන්න නියම වෙලා තිබ්බේ 5/12 5/5 වෙනකොට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා පොදු සමාව දෙන්න ඒ කොන්දේසිය රැරත් වුණා. ඊට පස්සේ ලස්සන කතාවක් කියනවා. ඒ අනුව මෙම සිරකරුද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇත.
හරිද? ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීමට නිදහස් වී ඇත. මීට අමතරව පැවති නඩුවට අපත්සං කළ බවට නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදහැරිණි. හරිද? මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍ර කර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමුවක් පමණි. හරිද? දැන් මරුනේ. දැන් මරු. දැන් තාම බන්ධනාගාර කොමසාරිස්ලාට තේරෙලා නැහැ මෙතන වෙච්ච අලකලංචිය මොකක්ද කියලා. හරිද? දෙකයිනේ වෙන්න පුළුවන්. එක්කෝ ජනාධිපති ලේකම් කාර්යාලය බොරු කියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නම් 388 මේ නම තිබ්බා. හරිද? කොයි හරි මිස්ටේක් එකක් වුණා වැඩේ නිකන් කෙලවුණා වගේ පොඩි සීන් එකක් දැවුණා. එතකොට කියනවා මේ අපේ නම් ගොඩේ නැහැ කියලා. බන්ධනාගාරක එහෙම නැත්තම් ආපු නම් 388 එන්නේ නැති නමකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොයි හරි තැනකින් කවුරු ලියුමක් ඇතුළට එවුවා නම් වල නැහැ යන ලියුමක් අතට එවුවා. මොකද 388 වෙන වෙනම ජනාධිපති අත්සන් කරන්නේ නැහනේ. ලේඛන අනුමත කිරීමක් කරන්නේ. ඒක අදාළ බන්ධනාගාරයට ගියාම ජනාධිපති ලේකම් කාර්යාලය තමයි ජනාධිපති ලේකම් තමයි අත්සන් කරලා යන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුම ගියාම එතනින් ගියාම බන්ධනාගාරයට ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අදාළ බන්ධනාගාර වලින් අදාළ අධිකරණ වලට කරුණු වාර්තා කිරීමක් කරනවා. එහෙම නැත්නම් බන්ධනාගාරයේ මුදහැරීමක් කරනවා. දැන් මේක ප්‍රශ්නය ආවේ 5:12ට පස්සේ. හරිද? මේක 5:12ට පස්සේ තව දවසක් මෙයාට මේ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවන්න නියම වෙලා තිබ්බා. ඒ නිසා තමයි මේක තාම මේක පෙන්ඩිං මේක තිබ්බා. දඬුවම් නියම කරාට මෙයාගේ නඩුව කැඳ වෙන්න දිනියක් තිබ්බා. දඩ සහ වන්දි මුදල් ගෙවන්න. හරිද? දඩ සහ වන්දි මුදල් ගෙවන්න මේ නඩුව කැඳවීමට නියමිත වෙලා තිබ්බා. රයිට්? ඒක තමයි මේ ප්‍රශ්නේ ආවේ. හරිද? ඒක තමයි මේ ප්‍රශ්නේ ආවේ. එහෙම නැත්තම් මේක උසාවියට යන්න කාරණේකුත් නෙමෙයි. සමහරට බන්ධනාගාරේ දඬුවම නම් තියෙන බන්ධනාගාරෙම මුදහරින්නයි තියෙන්නේ. කාරණෙත් එක්ක. හරිද? හැබැයි මෙතනදි වෙන්නේ මේ කාරණේ අනිත් පැත්තට කරගෙනවා. එතකොට හරිද? එතකොට දැන් කවුද වැරද්දුවේ? හරිද? ජනාධිපති ලේකම් කාර්යාලය බොහොම කොන්ෆිඩන්ට් පිට කියනවා ජනාධිපතිතුමාට ආපු නම් ලයිස්තුවේ මේ නම තිබ්බේ නැහැ. හරි? ඒගොල්ලෝ එතනින් නවතින්නේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය ගිහිල්ලා මොකද කරන්නේ? ජනාධිපති ලේකම් කාර්යාලය ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනවා. හරි? මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනවා. රයිට්? මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔන්න දැන් මේ ගැන වැඩේ පටන් ගන්න තියෙනවා. පොලිසිය මේ ගැන ඒ පාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. හරිද? එතකොට මේ ජුනි මාසේ 6 වෙනිදාම ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දානවා අපිට ආපු නම් ලයිස්තුවේ නොතිබිච්ච නමක් මෙන්න මුදහැරලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන මරු කතාවක් මේක ඇතුලේ කියනවා. මොකද්ද? මෙයා විතරක් නෙමෙයි මේ විදියට නම් නැතුව මුදහැරපු තව සෙට් එකක් ඉන්නවා කියලා දැන් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. හරිද? කියලා දැන් කියනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ නිශ්චිතව හරිද? වැඩේ අලකරේ ජනාධිපති ලේකම් කාර්යාලය නෙමෙයි. හරිද? බන්ධනාගාරය මේක ඇතුලේ ගේමක් ගැහුවා. හරිද? බන්ධනාගාරය මේක ඇතුලේ ගේමක් ගැහුවා. හරිද? ඒක තමයි මේ කියන කාරණේ දැන් පැහැදිලි වෙමින් පවතින්නේ. හරිද? ඒ කියන්නේ බන්ධනාගාරයේ එක නම් ලිස්ට් එකක් එවනවා. ඒ නම් ලිස්ට් එක අනුමැතිය යවනවා. ඒ නම් ලිස්ට් එක අනුමැතිය යවුවාට පස්සේ ලංකාව පුරා විහිදිලා තියෙන බන්ධනාගාර වලින් මොකා මේකෙන් එළියට එනවද කියලා කවුරුත් හොයලා නැහැ. මෙච්චරකල්. හරිද? මෙච්චරකල් කවුරුත් හොයලා නැහැ. මේ වීක් පොයින්ට් එක මේක টොප් රෑන්ක් ඒ කියන්නේ টොප් ලෙවල් එකේ ඉන්න අයකින් කරන්න ඕනේ මිසක් මේ පල්ලෙහා ඉන්න බන්ධනාගාර ඔය පොඩි පොඩි නිලධාරීන්ගෙන් නම් නෙමෙයි. ඒ නිලධාරීන්ව මේකට අටවගෙන දඟලන්න එපා. පව්. හරිද? මේ මිනිස්සු මේ පුදුම කට්ටක් කන්නේ. හරිද? ඒ නිසා ඒක පව්. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් වෙන්නේ හරිද? දැන් වෙන්නේ මොකද්ද? දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා මේ කියන අනුරාධපුරයේ සිද්ධිය වෙන විතරක් නෙමෙයි. හොයාගෙන යනකොට පේනවා හරිද? මෙන්න මෙහෙමයි පොලිසිය කියන්නේ. හරිද? මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ දක්වා සිදු කළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී. ඒ කියන්නේ අර අනුරාධපුරයේ අතුල විතරක් නෙමෙයි. හරි? අනුරාධපුරයේ අතුල ගැන කතාව විතරක් නෙමෙයි. අතුල තිලකරත්න විතරක් නෙමෙයි.
තව කට්ටියත් ගිහිල්ලා වගේ සීන් එකක් දැන් එළියට එන්න පටන් ගන්නවා. වැඩේ එතනින් නැවතේද? නෑ. දැන් අජිත් පී පෙරේරා මේක ගැන කතා කරපු එක හොඳයි. මේක මතු කරපු එක හොඳයි. මේක පත්තරෙන් එළියට ආවා. මුලින්ම දවස පත්තරෙන් එළියට ආවා. හරිද? මොකද්ද හොඳේ? අන්න දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු ගෙනියනවා කොයි දක්වාද? අතීතයේ ජනාධිපතිවරු විසින් ලබා දීපු පොදු සමාව තුල නිදහස් කරපු සිරකරුවන් සත්‍ය ලෙසම ඒ සිරකරුවන්ද කියලා බලා ගන්න. හරිද? අන්න විශේෂ විමර්ශනයක් යනවා. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ගේ කාලවල තුලත් හරිද? මේ විදිහට සමාව දීලා එළියට දාපු සෙට් එක ඇතුලේ කාට ඕන වෙනත් අය තව එළියට ගියාද කියලා අන්න දැන් පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන කාරණේ මෙච්චරයි. හරිද? අපිට කියන්න තියෙන කාරණේ මෙච්චරයි. මේ කතන්දර නම් බබා කරලා හරියන්නේ නැහැ. ගෑවිලා තියනවා කියලා කවුද හිතන්නේ? වහාම සියලු දෙනාම ඉන්ටර්ඩික් කරන්න ඕනේ. ඉන්ටර්ඩික් කරන්න ඕනේ. හරිද? මොකද මේ වෙනකොට ෆයිල් තියෙන බන්ධනාගාරය ඇතුලේ දැන්ටත් ෆයිල් තියෙනවද දන්නේ නැහැ. බන්ධනාගාර ලේඛනාගාර සමහරක් විට ගිනි ගන්න පුළුවන් හිට අනිද්දා වෙනකොට. ඒවා වෙන්න පුළුවන්. හරි? ඒ වගේ සිදුවීම් වෙන්න පුළුවන්. බන්ධනාගාර ඇතුලේ සිරකරුවන්ගේ කැරලි කොහොලාල ඇති වෙන්න පුළුවන් හිට අනිද්දා වෙනකොට. එතකොට ඇවිල්ලා කාර්යාල වලට ගිනි තියන්න පුළුවන් සිරකරුවෝ ඇවිල්ලා. නැත්තම් වයර් ෂෝට් වෙන්න පුළුවන්. ගෑස් සිලින්ඩර් පුපුරන්න පුළුවන්. ඔය ඕනම එකක් වෙන්න පුළුවන්. මොකද මේක සකල සිරින්පිරි ශ්‍රී ලංකාව නිසා මේ ධර්මදීපය ඇතුලේ වෙච්ච ඕන තරම් වගේ කුප්ප වැඩ අපි දැකලා තියෙනවා. හරි? ඒ නිසා වහාම මේවට ඇක්සස් තියෙන මේ ලිස්ට් හදන්න පුළුවන්, ලිස්ට් තීරණය කරන්න පුළුවන්, ලිස්ට් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමේ අදාළ බලධාරීන්ව වහාම අනිවාර්යෙන් නිවාඩු යවන්න ඕනේ. එහෙම නැතුව වෙන වැඩක් කරන්න බෑ. හරිද? අනිවාර්යෙන් නිවාඩු යවන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක කරන් යන්න බැරි වෙනවා. මොකද බන්ධනාගාර දෙපාර්තමේන්තුවල ඇවිල්ලා තියෙන අපකීර්තිය හොඳටම ඇති. හරිද? අර පල්ලෙහා නිලධාරීන් ඉඳලා මොකද අපි හැමදාම කියන මේ මිනිස්සුන්ට වැටුප් වැඩි කරන්න කියලා. සාධාරණ වැටුප් වැඩිවීමක් දෙන්නේ නැහැ. නිල ඇඳුම් දීමනාවක් දෙන්නේ නැහැ. හරිද? ඒ වගේ ප්‍රශ්න බරපතල ගණනාවක් තියෙනවා. එහෙම තියෙනකොට ඒ වෙනුවට අපි කියනවා මේ මිනිස්සු මොනවා කරනවා කියලාද? ඒ මිනිස්සු අල්ලස් ගන්නවා කියනවා, ජරාව කනවා කියනවා. අපි කතා ගොඩාක් කියනවා. හැබැයි මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය නගා සිටු ගන්න. සුබ සාධනයේ පැත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හරිද? ඒ නිසා හැබැයි ඉහළ නිලධාරීන් මේ ගහන ගේම් මෙන්න ගේම්. මෙච්චර කාර්යයක් හෙළිදරව් නොවිච්ච එක මෙන්න ගේම්. හරිද? ඊළඟ කාරණේ තමයි දැන් මේ කතාව තාම කිව්වට පස්සෙත් මේක කරපින්නාගෙන දුවන්න හදන අජිත් පී පෙරේරා මහත්තයලට අපි කියනවා අඩුම තරමේ දේශපාලනීය කාරණා වෙනයි. හැබැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරු විදියට දෙයක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? දැන් මේ දේ වෙනකොට ඒක කියනකොටත් ඒක පිළිගන්න සූදානම් නැති බවක් ඇතැම් අය අපි දකිනවා සමාජ මාධ්‍ය ඇතුලේ. හරිද? ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේක එකපාරට ඩෝබිලගේ ජොබ් එක කියලා. ඒක ඔහෙලා හිතනවා නම් මේක ඩෝබි ජොබ් එකක් කියලා. ඔව් අපි ඩෝබිකම කරනවා කියලා හිතා ගන්නකො. හැබැයි අපි අපුල්ලන්නේ හරිද? උඹලා ඇපිලුවා වගේ එක එකාගේ කුණු කන්දල් නෙමෙයි. හරිද? ඇත්ත වහන්න හදන බොරුවේ කුණු ගොඩ අපි අයින් කරනවා. ඒක නම් කරනවා. හරිද? ඇත්ත වහන්න හදන බොරුවේ කුණු ගොඩ කුණු පැල්ලම නම් අපි අයින් කරනවා. ඒක නම් ඇපිල්ලිල්ල කියන්නේ ඔව් අපි අපුල්ලන තමයි. ඒක අපි අදත් අපුල්ලනවා හෙටත් අපුල්ලනවා. හරිද? ඒකෙන් මේ අනුර කුමාරගේ රෙද්දක් අපුල්ලන්න අපි හදන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ රෙද්දක් අපුල්ලන්න අපිට ඕනෙත් නැහැ. හැබැයි ඇත්ත ඇති විදිහට ජනගත වීම වළක්වන්න හදන. හරිද? මේ බොරු කඩතුරා ඉවත් කරන වැඩේ නම් අපි කරනවාමයි. හරිද? ඒ නිසා මේ කතාව සත්‍ය ලෙසම දැන් මෙන්න මෙහෙම වුණේ කියලා වැඩේ එළියට ආවට පස්සෙත් සෝෂල් මීඩියා එකේ මේක කරපින්නම් යනු. දැන් මේක ගැන ඇත්ත විවේචනයක් කරනු නැත්තම් ඇත්ත තොරතුරු හෙළිදරව් කරනු ඩෝබිලා නම් දැන් මේ බොරුව කරපින්නම් යනුන්ට මොකද්ද අපි කියන්න ඕනේ? හරිද? බොරුව තව තව ප්‍රචලිත කරන්න යනුන්ට මොකද? ඒ කියන්නේ දැන් වැඩේ මෙහෙමයි කියලා දැනගත්තාම මොකද කරන්නේ? අජිත් පී පෙරේරා මහත්තයා ගත්තාම එක කෑල්ලකට අපි ස්තුතිවන්ත වෙනවා. හරිද? පාර්ලිමේන්තුවේ මේක ගැන කතා කරපේක හොඳයි. හරිද? හැබැයි සිද්ධිය වුණාට පස්සේ මේක කතාවේ යථාර්ථය හෙළිදරව් වුණාට පස්සේ මේක කරපින්නම් යෑම නම් දේශපාලනය වෙනුවෙන් කරන ඒක නිකන් තර්ඩ් ක්ලාස් කුප්ප වැඩක් කියන එක තමයි කියන්න තියෙන්නේ. හරිද? අපි සාමාන්‍යයෙන් වැඩි ඇඩ්‍රස් කරන්නේ නැහැ මොකද අපේ ගුරුවරු හින්දා. හැබැයි සමහරක් කැලේ නම් කියන්නම වෙනවා. මොකද ඒක නොකිය හිටියොත් මේ රටේ මිනිස්සුන්ට අපි කරන අසාධාරණයක් වෙන හින්දා. රයිට්? එතකොට ඒක තමයි කතන්දරය. ඒ නිසා දැන් මේනකොට විමර්ශන සහ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි පැහැදිලිව කියන්නේ හරි අපි පැහැදිලිව කියන්නේ මොකද්ද? අපි පැහැදිලිව කියන්නේ මේ විමර්ශන කටයුතු කරන අතරතුර නිශ්චිතව මේකට අදාළ හෝ වගකිය යුතුයි කියලා හිතන සියලු දෙනා වහාම අනිවාර්යෙන් නිවාඩු යවන්න ඕනේ. මොකද එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. හරිද?
මේ සමහර ඇමතිවරු හරි කවුරු හිතන් ඉනව නෑ නෑ අපිට යාලත් එක්ක නම් බලන්න එච්චර මේ බබහුකුම් පාත් දාන නිලධාරියෝ නෙමෙයි මේ සිස්ටම් එක ඇතුලේ ඉන්නේ. මතක තියාගන්න. ඇමතිලගේ කලින් රින්ගන ලේකම්ලා ඇමතිලගේ කලින් රින්ගන අතිරේක ලේකම්ලා ඇමතිලගේ කලින් රින්ගන අධ්‍යක්ෂකලා ඕන තරම් ඉන්නවා. හරිද? ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඇමතිතුමන්ලා තුමියන්ලා පැහැදිලිව තේරුම් ගන්න. හරිද? කාලයත් එක්ක තමයි පරිණත වීමේ බොහෝ දේවල් වෙන්නේ. මේ කාරණේ ඇතුලේ මේක බරපතල ප්‍රශ්නයක්. පහුගිය කාලේ මේ විදිහට අපරාධකරුවෝ විශාල ප්‍රමාණයක් එළියට ඇවිල්ලා ඇති. මොකද උන්ට වෙච්ච දෙයක්වත් කවුරුත් දන්නේ නැතුව ඇති. හරි උන් බොහොම ලස්සනට ඇවිල්ලා එළියට ඇවිල්ලා උන් මේනවල විදේශගත වෙලත් ඇති බොහෝ දෙනෙක්. හරි ඒ නිසා එතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අනිත් කාරණේ තමයි ගිනිගත් දේපලට වන්දිගත් චමල්ගේ සියෝ ළඟම ගිනිගෙන දැවීම කියන කාරණේ. මොකද චමල් රාජපක්ෂ වන්දි ලබා ගැනීමක් කරලා තියෙනවා මැයි 9 වෙනිදා එයාගේ ගයක් ගිනි තිබ්බා කියලා. මැයි 9 වෙනිදා කියන්නේ 2022 මැයි 9 අරගලේ දවසේ. හරි අරගලයට පහර දීපු දවසේ. චමල් රාජපක්ෂලාගේ සහෝදරයෝගේ ඒ ත්‍රස්තවාදියෝ දේශපාලන කාලකන්ණි හැතිකර ඇවිල්ලා අර ගාලු මුද්‍රට ගහපු දවස. හරිද? එදා චමල් රාජපක්ෂගේ තිස්ස මහරාමේ මාගම තිබිච්ච ගයක් ගිනි තිබ්බා කියලා ඒකට චමල් රාජපක්ෂ වන්දි ලබාගෙන තියෙනවා 1,50,22,600ක්. හරිද? ලස්සන සිද්ධිය මොකක්ද දන්නවද? මේ ගයක් ගිනි ගත්තා කිව්ව එක පළවෙනි කාරණේ ඒ දේපල චමල් රාජපක්ෂගේ නෙමෙයි. ඒක දැන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. දෙවෙනි එක තමයි ඒක ඊට වඩා ලස්සනයි. මේ දේපල තමන්ගෙමයි කියලා චමල් රාජපක්ෂ දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. හරිද? දිවුරුම් ප්‍රකාශය. ඒතකොට චමල් රාජපක්ෂ දිවුරුම් ප්‍රකාශයක් දීලා මගේ කියපු දේපල මගේමයි නෙමෙයි කියලා දැන් අනාවරණය වෙලා තියෙනවා. හරිද? ඒක දෙක. තුන්වෙනි කාරණේ තමයි මොකද්ද? තුන්වෙනි කාරණේ තමයි ඇත්තටම එතන ගයක් තිබිලා නැහැ. හරිද? ඇත්තටම එතන ගයක් තිබිලා නැහැ. එතන තිබිලා තියෙන්නේ වී ගබඩාවක්. හරිද? එතන තිබිලා තියෙන්නේ වී ගබඩාවක්. එතකොට නොතිබ්බ ගයක් කියන්නේ තමන්ගේ නොවන දේපලක් තමන්ගේ කියලා කීම, නොතිබ්බ ගයක් තිබ්බාය කියලා කීම, නොතිබ්බ ගයක් ගිනිගත්තාය කියලා කීම, ගිනි නොගත්ත ගයකට වන්දි ලබා ගැනීම කියන කාරණා යටතේ චමල් රාජපක්ෂව මේ වෙනකොට අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව විසින් කැඳවලා ප්‍රශ්න කිරීමට නියමිතයි කියලා අපිට තොරතුරු දැනගන්න ලැබිලා තියෙනවා. මේ කාරණාත් එක්ක ගත්තාම හරිද? මේ කාරණාත් එක්ක ගත්තාම ලස්සන තව වැඩක් තියෙනවා. හරිද? මේ කාරණාත් එක්ක ගත්තාම විශේෂයෙන්ම අදාළ අමාත්‍යාංශයේ නේ අදාළ අමාත්‍යාංශයේ ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් KDNR අශෝකගේ අත්සනින් යුතු ඒ අමාත්‍යාංශයේ ලේකම් අතිරේක පාර්ලිමේන්තු අංශයේ RMNEK රණසිංහ කියනවා මේ ගෙවීම් තමන්ගේ විෂය පතේ යටතේ කරන්න බෑ කියලා යවනවා හානිපූර්ණ සඳහා කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්ට. හරිද? හානිපූර්ණය සඳහා අධ්‍යක්ෂ ජෙනරාල්ට යවනවා ඒ දවසේ ලියුමක්. හරිද? ලස්සන වැඩි මොකද්ද කියලා කියන්නේ. 2023 7 වෙනි මාසේ 20 ලංකාවේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කරුවෙක් මේ දේපල තක්සේරු කරනවා. හරිද? ඒක තක්සේරු කරන මේ හොඳට ඇස්කම් පේන ඇහෙන එහෙම එකක් වෙන්න දෙන තක්සේරු කරුවෙක් කියලා කියන්නේ. නැත්නම් උඩ අදාළ වස්තුව පේන්නේ නැත්නම් ඒක තක්සේරු කරන්න බෑනේ. නේ? අදාළ වස්තුව පේන්න එපයි. මොකක් හරි තක්සේරුවක් කරන්න. මේ තක්සේරු කරුවා විසින් එහි නිවසක් තිබී ඇති බවත් හරිද? එහි නිවසක් තිබී ඇති බවත් එහි වටිනාකම 1,48,00,000ක් බවත් කියලා තක්සේරු වාර්තාවක් දීලා තියෙනවා. හරිද? ඒ අනුව තිබ්බ වී ගබඩාවට 2,22,600ක අලාභයකුත් වන්දියකුත් නොතිබ්බ නිවසේ හානිය හැටියට 1,48,00,000කුත් දෙකම එකතුව ගත්තාම 1,50,20,600කුත් චමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් වන්දි අරගෙන තියෙනවා. දැන් සනීපයිනේ. දැන් සනීපයිනේ. ඒ නිසා ඔන්න අපි පැහැදිලිව කිව්වා ඔය මැයි 9 වෙනිදා ගිනි අරගත්තයි කියලා කියපු ගෙවල් සත්‍ය ලෙසම ওই තක්සේරුව වැරදි කියලා අපි පැහැදිලිව කිව්වා. හරිද? අපි පැහැදිලිව කිව්වා. ගිනි නොගත් ඒවාට ගිනි තිබ්බ කියලා ගත්තා. හරිද? කොහේ හරි වහලා දාලා තිබිච්ච අබලන් වෙච්ච
ගෙවල් වලට කෝටි ප්‍රකෝටි ගාණක් ගත්තා. හරිද? ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ මේක ගැන නැවත විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ. නැවත තක්සේරුවක් කරන්න ඕනේ. වැරදිට තක්සේරු කරපු සියලු නිලධාරීන් ගැන විමර්ශනයක් ආරම්භ කරන්න ඕනේ. ඒකට වන්දි ගෙවන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ ආණ්ඩුවේ සියලු දෙනා නීති ඉදිරියට ගෙනල්ලා පැහැදිලිව දඬුවම් කරන්න ඕනේ. ඇයි බංකොලොත් වෙලා තිබ්බ රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්න දීපු එක පොරොන්දුවක් තමයි ඔය ගෙවල් වලට වන්දි දෙනවයි කියන කාරණේ. රනිල්ව ජනාධිපති කරන්න ඡන්ද 134ක් හම්බෙන්නේ ඔව්වටත් එක්ක තමයි. හරිද? ඔව්වටත් එක්ක තමයි. හරි? ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ වන්දි ගෙවන්න තීරණය කරපු වන්දි ගෙවන්න අනුමැතිය දීපු අත්සනක් යොදපු සියලු දෙනාව නීති හමුවට ගේන්න ඕන කියන එකයි අපේ කාරණය. නිශ්චිතව ওই කාරණය කරන්න ඕන. ඊළඟ එක. ඔය වගේම තව එක්කෙනෙක් වැඩේ සිද්ධ කරගන්නයි හදන්නේ. කවුද? හරින් ෆර්නෑන්ඩෝ. හරින්ටද මොකද්ද වෙන්නේ යන්නේ? හරින්ට වෙන්න හදන්නේ හරින් අපූර්ව වැඩක් කරනවා. නේ? හරින් අපූර්ව වැඩක් කරනවා. තරුණ කටයුතු අමාත්‍යවරයා විදිහට ඉන්නකොට ජාතික තරුණ සේවා සභාවෙන් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඒක කරන්නේ තාරුණ්‍ය පීඩාවෙන් මුදවා ගන්න. හරිද? ඒ කියන්නේ මුන් හිතන්නේ තාරුණ්‍ය පට්ට අවුලේ ඉන්නේ. මාර අසහනෙන් තමයි තාරුණ්‍ය ඉන්නේ කියන එක තමයි පැහැදිලිව කියන්නේ. තාරුණ්‍ය පීඩාවෙන් මුදව ගන්න තමයි මේ වැඩේ කරන්නේ. හරිද? පීඩාවෙන් මුදව ගන්න කොහොමද දන්නවද? 3 කෝටි 14 ලක්ෂ 17778ක් ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සහ සිහිනය කියලා සංගීත ප්‍රසංගයකට වැය කරලා තියෙනවා. සංගීත ප්‍රසංග කීපයක් කරලා තියෙනවා. ඒක වැඩේ වෙන්නේ මෙහිමයි. ඒ සම්බන්ධයෙන් මූලික කාරණේ සිද්ධ වෙන්නේ මේ ගැන විගණන වාර්තාවක් නිකුත් වෙලා තියෙන අලුත්ම විගණන වාර්තාවක්. එතකොට සමනල ක්‍රීඩාංගනේ තමයි තියෙන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගනේ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය වෙනුවෙන් කැබිනට් අනුමැතියකින් තොරව හරිද? කැබිනට් අනුමැතියකින් තොරව 3 කෝටි 14 ලක්ෂ 17778ක් වැය කරලා තිබෙනවා කියලා ජාතික විගණන කාර්යාලයෙන් නිකුත් කරපු නවතම විගණන වාර්තාවෙන් කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. හරිද? එතකොට 2024 පූර්ව ජනාධිපතිවරණ මැතිවරණ සමයේ 2024 6/14 ඉඳලා 6/14 6/15 යන දවස් දෙකේ තමයි මේ වැඩේ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය කරලා තියෙන්නේ. කැබිනට් අනුමැතිය ලැබෙන්න කලින් අමාත්‍ය මණ්ඩල තීරණය ජාතික තරුණ සේවා සභාවට දන්වලා යවන්න කලින් හරිද? මේ දේවල් මේ වියදම් ටික ඒගොල්ලෝ විසින් කරලා තියෙනවා. ඒ නිසා මේක පැහැදිලිව විශාල ගැටලු ගණනාවක් මතුවෙන තැනක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් හරි මේ සම්බන්ධයෙන් සමහර අමාත්‍ය මණ්ඩලයේ හරි අධ්‍යක්ෂ මණ්ඩලයේ හරි සමහරක වැඩ අනුමැතිය ලැබිලා තිබෙන්නේ නැහැ කියන කාරණේ තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒතර මේ කියන සියලු කාරණාත් එක්ක අදාළ විමර්ශන ආයතන විසින් හරින් ෆර්නෑන්ඩෝවත් බොහොම ළඟදිම ස්ටේට්මන්ට් එකක් ගන්න එන්න කියලා අත්අඩංගුවට ගනීවි කියලා තමයි ඇතුලෙන් කියන්නේ. ඒ නිසා තාරුණ්‍ය පීඩාවෙන්නේ තාරුණ්‍ය ආතතිය මුදව ගන්න ගිය හරින්ට නම් දැන් ෂුවර් එකටම ආතතිය වැඩි වෙලා ඇති. උනාට කමක් නැහැ. මොකද හරින්ට ලොකු අමාරුවක් තිබ්බා. නේ හරින්ගේ පශ්චාත් භාගයේ ඉත්‍යාව එකෙක් නෙමෙයි 3-4 දෙනෙක් දිව්වා රනිල් වික්‍රමසිංහව කොහොම හරි කරලා ඉවරලා ආපහු ජනාධිපති කරන්න ඕනේ කියලා ඉවරලා. හරිද? පුදුම දැඟලිල්ලක් දැඟලුවේ. හරි? ඒ නිසා මේක හරින්ලට වෙන්න ඕනේ. හැබැයි මෙන්න මේ කැලලත් කියලා අපි වැඩේ ඉවර කරන්නම්. මේ ආණ්ඩුවක් තේරුම් ගන්න ඕන කැලලක් තියෙනවා. තව තියෙනවා. මනුෂ්‍ය නානයක්කාර සම්බන්ධයෙන් වෙච්ච කාරණා කිහිපයක් මනුෂ්‍ය ගිල ස්ටේට්මන්ට් එකක් එහෙම දීලා වෙලා තිබ්බා. හැබැයි විදේශ රැකියා සම්බන්ධයෙන් බරපතල කාරණා ගණනාවක් තියෙනවා. මම දන්නේ ඒවා එළියට එන්නේ නැත්තේ ඇයි කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධයෙන් හොයන්න වෙයි. මම දන්නේ ඒක තාම හොයාගන්න බැරි මට්ටමට යාලා බබ්බුද කියන එක අපිට තේරෙන්නේ නැහැ. හොයන්න වෙයි. ඊළඟ එක තමයි ටිරාන් නලස් සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ පොඩි මුනිමත රැකිල්ලක් තියෙනවා කියලා බරපතල චෝදනාවක් තියෙනවා. ඒවට උත්තර දෙන්න වෙයි. අද මම දැක්කා සමහර කාරණා ටිකක් තියෙනවා. අපි ඒකත් එක්ක කතා කරමු. නමුත් ටිරාන් නලස් සම්බන්ධයෙන් ගත්තහම විශේෂයෙන්ම VSF වීසා වංචාව සම්බන්ධයෙන් හරිද? හෙළිදරව් වෙච්ච කරුණු කාරණාත් එක්ක තියෙන අදාළ නිලධාරීන් ඒවා ෆයිල් පිටින් ගෙනත් දීපු කරුණු කාරණා කීපයක් තියෙනවා. හැබැයි ඒවා ගැන බොහොම නිහඬයි. හරිද? මේ ගැන නම් අවදි වෙන්න වෙයි. මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. හරිද? ආණ්ඩුව වැඩේ කරගෙන යන ගමන් ආණ්ඩුව වැඩේ ගොඩනගන ගමන් මතක තියාගන්න. මිනිස්සු බලාපොරොත්තු වෙනවා හොරු තෝර අල්ලන්නද. මොකද රනිල්ලා මහින්දලා ගෝටලා කරේ හොරුන්ව තෝර ඇල්ලුවා. ඒ නිසා මේ ආණ්ඩුවත් හොරුන්ව තෝර Tamanට ඕන එකව තියලා අනිත් එකව අල්ලගන්න නෑ. එහෙම එකක් මේ ආණ්ඩුවෙන් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව එහෙම නොකරයි කියලා.
හරිද? අපි විශ්වාස කරන මේ ආණ්ඩුව එහෙම නොකරයි කියලා. ඒ නිසා තෝරතෝර හොරුවල්ලිල්ලක් වෙන්න බෑ. හැබැයි සමහර වෙන දේවලුත් එක්ක මිනිස්සුන් ඇතුලේ පොඩි මතයක් හැදිමින් පවතිනවා. ආණ්ඩුව සමහර අයව අත්හැරලාද තියෙන්නේ මේ වෙලාවේ කියලා. ආණ්ඩුව සමහරක් අයව අත්හැරලා තියෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන සමාජය ඇතුලේ ආණ්ඩුව කඩිනමින්ම ඒකට උත්තරයක් හොයාගන්නේ. මොකද එහෙම නැත්නම් ආණ්ඩුවේ පැවැත්මට ඒක එච්චර හොඳ වෙන්නේ නැති නිසා. මොකද මේ ආණ්ඩුව කියන්නේ මතක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජනබලවේගයේ බූදලයක් නෙමෙයි. හරිද? මේ ආණ්ඩුව කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක්. මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසයක්. මේ රටේ මිනිස්සුන්ගේ අපේක්ෂාවක්. ඒ නිසා කාටත් මේක Tamanට සින්නක් කරේ ලියාගෙන Tamanට ඕන න්‍යාය පත්‍ර කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා අපි හිතන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති හෝ ජාතික ජනබලවේගයේ ජනාධිපති හෝ නොවි සමස්ත රටේ ජනතාවගේ ජනාධිපතිවරයා බවට ඒ ආදරය අදටත් දිනාගෙන විශ්වාසය රකිමින් තියෙනවා. ඒ නිසා ඒ විශ්වාසය රකින්න ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් වක්කියුතු ආයතන සියලු දෙනාටත් යුතුයකමක් තියෙනවා. වක්කීමක් තියෙනවා. ඒ නිසා අපි එකතු වෙලා මේ වැඩේ කරමු. අපි එකතු වෙලා මේ වැඩේ ගොඩ දාමු. බොහොම ස්තුතියි.